සුබ සන්ධ්‍යාවක් වේවා. මිතුගමේ ඉලක්කතරගාවේ සජීවී විකාශය හා සම්බන්ධ වන ඔබ අප ඒ අනුව ගාදී කුමරු සිද්ධාර්ථ විද්‍යාලයේ පවත්වන ලබන බිග් මැච් එක වාර්ෂිකව පවත්වන බිග් මැච් එකට ආධාර පිස තමයි මේ තරගාවලිය සංවිධානය කර තිබෙන්නේ ආදිශාංගමය 2005 ජූනි 21 වන දින තමයි බිග් මැච් එක සංවිධානය කටයුතු කර තිබෙන්නේ. මේක දෙවන වතාවට 2017 වර්ෂයේ මෙවැනිම තරගාවලියක් ආදිශාංගමය මූලිකත්වයෙන් පැවැත්වුවා. ඒකට සමගාමීව කාලය දීර්ඝ වශයෙන් ගෙවී ගියා. නැවතත් මේ තරගාවලිය දෙවන වතාවට ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු නියමිතව සූදානම් කර තිබෙන මොහොතකයි ඔබ හා සම්බන්ධ වන්නේ. ඒ අනුව මෙම තරගාවලියට අපට ගාදී කුමරු සිද්ධාර්ථ විද්‍යාලයේ ගරු විදුහල්පති වෛද්‍ය දුලි පින්දික මැතිතුමා අපට විශාල දායකත්වයක් සහයෝගයක් ලබා දුන්නා මෙම තරගාවලිය සංවිධානය කිරීමේ මූලික කටයුතු සඳහා. එතුමා මෙම ස්ථානයේ පැමිණ තිබෙනවා. මෙම සජීව වැඩසටහන තුළ ඔබ ඇමතීමට අපි අවස්ථාවක් ලබා දෙනවා කරු විදුහල්පතිතුමාට. ඊට ප්‍රථමයෙන් අප මෙම කණ්ඩායම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් මේ වන විට අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. එම කණ්ඩායම් 12කට නම් කිරීමට නම් අවශ්‍ය වී තිබෙනවා. ඒ අනුව 1999 ඕලෙවල් කණ්ඩායම 1999 සහ 2002 එම කණ්ඩායම අපේ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම 2003 ඕලෙවල් සහ A-level කණ්ඩායම අපිට ඔවුන් අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම 2003 ඕලෙවල් කණ්ඩායම අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම 2007 ඕලෙවල් සහ A-level කණ්ඩායම නියෝජනය කරගෙන කණ්ඩායම තරගවලදී සහ අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. ඒ වගේම 2010 ඕලෙවල් සහ 2013 A-level ඒ කණ්ඩායම් දෙකම එම මැච් දෙක කණ්ඩායමක් සහභාගී වෙනවා. ඒ වගේම 2011 2014 ඕලෙවල් සහ A-level කණ්ඩායම් අතර තරගයක් සඳහා වුන් අනන්‍යතාවය තහවුරු කරනවා. කණ්ඩායම එම ස්ථානයේ අනන්‍යතාවය තහවුරු කරගනිද්දී 2012 ඕලෙවල් සහ 2015 A-level යන කාණ්ඩ දෙක අතර කණ්ඩායමක් අනන්‍යතාවය තහවුරු කර තිබෙනවා. වගේම 2014 ඕලෙවල් කණ්ඩායම, වගේම 2015 ඕලෙවල් කණ්ඩායම, වගේම 2016 2019 ඕලෙවල් A-level කණ්ඩායම, වගේම 2017 ඕලෙවල් 2020 A-level ඒ කණ්ඩායම අතර කණ්ඩායමක්, වගේම 2019 ඕලෙවල් කණ්ඩායම යනුවේ කණ්ඩායම් 12ක් මේ වන විට අනන්‍යතාවය තහවුරු කරගෙන තිබෙනවා. මෙම කණ්ඩායම් 12 අප කාණ්ඩ දෙකකට ලබු කොට තිබෙනවා. කාණ්ඩ දෙකකට වෙන් කරගෙන තිබෙනවා. මේ කාණ්ඩ දෙක අප මේ අවස්ථාවේදී අපට හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව කාණ්ඩ දෙක අප වෙන් කරගෙන තිබෙනවා. A, B යන්නේ මා ප්‍රථමයෙන්ම A කණ්ඩායමට අයත් වන කණ්ඩායම 6 ඔබට පවසන්නම්. ඒ කණ්ඩායමට ඇතුළු වන කණ්ඩායම් 6 A-level 2012 ඕලෙවල් කණ්ඩායම, 2014 ඕලෙවල් කණ්ඩායම, 2015 2018 ඕලෙවල් සායලෙවල් කණ්ඩායම, 2016 2019 ඕලෙවල් සායලෙවල් කණ්ඩායම, 2017 ඕලෙවල් 2020 A-level ඉම කණ්ඩායම, වගේම 2019 ඕලෙවල් කණ්ඩායම කණ්ඩායම් 6 ඒ කාණ්ඩයේ යටතේ තරඟ වදිද්දී B කාණ්ඩයේ යටතට පත්ව තිබෙනවා 1999 2002 කණ්ඩායම, ඒ වගේම 2000 ඕලෙවල් 2003 A-level කණ්ඩායම, ඒ වගේම 2003 ඕලෙවල් කණ්ඩායම, වගේම 2004 2007 A-level කණ්ඩායම, ඒ වගේම 2010 ඕලෙවල් 2013 A-level කණ්ඩායම, ඒ වගේම 2011 ඕලෙවල් 2014 A-level කණ්ඩායම. මෙම කණ්ඩායම් 12 මෙම A, B යන්නේ තමයි කාණ්ඩ තිබෙන්නේ. ඊට පසුව තරග පැවැත්වන්නේ මෙම අප ඒ කණ්ඩායම අතරේ කණ්ඩායම් 6 කාණ්ඩ 3කට අප වෙන් කරනවා. කාණ්ඩ 3කට A, B, C යන්නේ. එතකොට එම කණ්ඩායම තරග දෙකක් මූලික වටේ තරග වැදීමට නියමිතව තිබෙනවා. සෑම කණ්ඩායමකටම
මූලික වටේ තරඟ දෙකකට සහභාගී විය යුතුයි. එතකොට ඒ කණ්ඩායම කාණ්ඩ 3කට වෙන්වද්දී B කණ්ඩායම කාණ්ඩ 3කට වෙන්වයි තරඟ කරනු ලබන්නේ. එතකොට ඒ කණ්ඩායමකට එක් කාණ්ඩයකට කණ්ඩායම් 3ක් සම්බන්ධ වෙන කණ්ඩායම් 3 තරඟ දෙකක් මූලික වටේ තරඟ වැඩි. ඔවුන් ලබා ගන්නා ප්‍රසාද ලකුණු සටහනේ අනුව සුපර් 8 වටේට එම A සහ B කණ්ඩායම් වල අතරින් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබද්දී එම කාණ්ඩ හතරෙන් කණ්ඩායම් 4ක් මූලික වටේ තරගාවෙහි ඉවත් කරනවා. ඒ අනුව අප ඊළඟ පියවර වශයෙන් ප්‍රසාද ලකුණු සටහනේ B කාණ්ඩයේ A කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ සිටින අංක 2 ලබාගත් ස්ථානය සමග ක්‍රීඩා කරනු ලබනවා. ඒ වගේම A1 සහ A1 සහ B2 අතර තරගය තමයි දෙවන තරගය වශයෙන් අප මේ පාත්තුන් ලබන්නේ. A1 සහ B2 තරග වදදී B1 සහ A2 මෙම තරගමාලාවේ ප්‍රසාද ලකුණු සටහන් ලේඛනය අනුව යම් හේයකින් තරගයක් ප්‍රසාද ලකුණු සටහනේ සම තත්ත්වයකටපත් වුවහොත් සුපිරි පන්දු වාරය භාවිතා කොට එම සුපිරි පන්දු වාරය තුලින් ලබා ගන්නා තරගයේ ජයග්‍රහණය ලබන කණ්ඩායම තමයි ඉදිරියට යන ලබන්නේ. එම තරගයක් සම වුවහොත් එම තරගය පුරාවට පැවති 4 පහරවල් සහ 6 පහරවල් ගණනය කොට එය වැඩිපුර ලබා ගන්නා කණ්ඩායම ඉදිරියට යවන්න තමයි අප බලාපොරොත්තු වෙන්නේ. එම තමයි නීති රීතියක් නැත්නම් ආශය වාසිය බලා යනකොට වඩා වාසනාව සමග යනකොට වඩා දක්ෂතාවයකට ඉදිරියට යාම නම් 4 පහරවල් සහ 6 පහරවල් ගණනය කරේ වැඩිපුර ලබා ගන්නා කණ්ඩායම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අප අංක තෝරා ගැනීමට පෙර විකුමර සිද්ධාර්ථ විද්‍යාලයේ වර්තමාන ඉන්දුවල්පති වන්දි තුලිපින්දික මැතිතුමාට මෙම තරගාවලිය සම්බන්ධව ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමට මේ අවස්ථාව කරගන්නවා. මම තාම ගෞරවයෙන් ආරාධනා කරනවා එතුමාට ඔබ සමන්ත තරගාවලියේ ඉදිරි සැලැස්ම සහ තරගාවලිය ආරම්භ වූ ආකාරය සම්බන්ධව ඉති සමානෝදනය ගෙනේ. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. මම මේ එකතු වෙලා ඉන්නේ ගාන්ධිපුර සිද්ධාර්ථ විද්‍යාලයේ ආදිශ්‍යයන් විසින් සංවිධානය කරන ලබන බිග් මැච් එකට සමගාමීව සිදු කරන ලබන ආදිශ්‍ය එකමුතුව වර්ධනය කරගන්න මිතුතමේ ක්‍රිකට් තරගාවලියේ ඒ තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමට. ඇත්තටම කියනවා නම් ගාන්ධිපුර සිද්ධාර්ථ විද්‍යාලය කියලා කියන්නේ විශාල වෘක්ෂයක්. මේ පාසලෙන් එළියට ගිහපු ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අද සමාජයේ ගොඩා ලොකු තැන්වල විශාල පිරිසක් විසිරී පැතිරී ඉන්නවා. පාසලක් කියන එක ඉදිරියට යද්දී අපිට පාසලේ ප්‍රධානම සුබපතන්නා වන ආදර්ශ සංගමයේ නැත්නම් පාසලෙන් ඉගෙනගෙන ඉදිරියට ගිහපු පාසලේ එළියට ගිහපු ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමයි වැදගත්ම සාධකය වෙන්නේ. ඒතොර ඒ විසිරී පැතිරී ඉන්න තමන්ගේ හදවතේ කොනක විශාල වශයෙන්ම රැඳිලා තියෙන පාසල් ජීවිතයේ සිහිපත් කරගෙන උන්ට එකතු වෙලා තමන්ගේ අතීත ආවර්ජනය කළා මිත්‍රත්වයේ දැයට ඒ පාසලෙන් එළියට ගිහපු අනිත් සහෝදරයන්ට දිනු කරන්න අවස්ථාවක් ලැබෙන දෙන එක තමයි අපි මේදී වැඩියෙන්ම බලාපොරොත්තු වෙන කාරණය. මේ කාරණේ සමග මම බලාපොරොත්තු වෙනවා මගේ ආදී සංගමේ සහෝදර සහෝදරියන් බලාපොරොත්තු වෙනවා පාසලෙන් විසිරී පැතිරී එළියේ සිටින පාසලේ මේ ගැන ඉතිහාසයේ මතක තියෙන පාසලත් එක්ක හදවතින් බැඳිලා ඉන්න ඒ සහෝදරයන් එකමුතු වෙලා පාසලට අනුග්‍රහයක් දෙන්න පාසලත් එක්ක ඉස්සරහ ගමන යන්න අත්වැල් බැඳ ගනිමු කියලා. ඒක පදනම් කරගෙන අපි අපේ වර්තමාන පාසලේ ක්‍රිකට් එදා අපේ දරුවෝ ක්‍රිකට් ගැහුණා සායන් පන්දු දැන් ඒක ඉස්සරහට ඇවිල්ලා අපි ලෙදර් ක්‍රිකට් වලට මොමාරු වෙලා ඉන්නවා. අපේ ඉස්කෝලේ ඉන්න ඒ දැන් ඉන්න පරම්පරාවේ කට්ටිය ලෙදර් ක්‍රිකට් වලින් ඉස්සරහට ගිහින් දෙනවා. ඒකට තමයි අපි B
බිග් මැච් එකක් සංවිධානය කරන්නේ උන්ගේ කියන වර්ධනය කරන්න උන්ගේ හැකියාවල් සහ උනන්දුව ඒකට ආධාරයකුත් ඒකට අපි ආදේශයන්ගේ අනුග්‍රහය එකතු කරගන්න අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා එන්න විද්‍යාමය ක්‍රිකට් තරගාවලියත් එක්ක සම්බන්ධ වෙලා වික්‍රම සිද්ධාර්ථ විද්‍යාලයේ උපත් එක්ක අකුරු කරපු ඔබට පස්සේ ඇවිල්ලා අකුරු කරපු හැම කෙනාම එකතු වෙලා මේ විද්‍යාමය ශක්තිය වර්ධනය කරලා කලාපයේ තුල රට තුල දිස්ත්‍රික්කයේ තුල හැම අතින්ම ඉදිරියෙන් ඔසවා තබන තමන්ගේ පාසල් මව් ඉදිරියෙන් ඔසවා තබන්න ඔබ සියලු දෙනාම එකතු වෙනවා. කොහොමද? Dalam studi dalam hubungan batin ini, budak ragu dalam bahwa kita orang pakai kata dan tidak kata dari luar dari mata sama dengan ini sih dalam kali maka batin hal apa ini jadi dalam kali apa namanya apa ini gaul itu studi itu mana kita kerana khas kerana ini beda kali itu tahu suatu වැඩ කොටසක් ඉතිරි මේ වැඩ කොටස හමාර කර ගැනීමට පෙර මෙම තරගාවලිය ආරම්භ කිරීම සඳහා අපැහැකෝ හිමනත්තම් ඔහුගේ හිත තුළ තිබූ එම සිතුවිල්ල යථාර්ථයක් බවට පත් කරන්නට තව පෝරා කිහිපයක් පවතින මොහොතක ආදිසි සංගමේ ප්‍රධාන සංවිධායක ආදිසිත් චින්තක මහතා මයිතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔහුගේ සිතුවිල්ලක් මතයි මේ තරගාවලිය කිරීම සඳහා කටයුතු සූදානම්යේ යථාර්ථයක් බවට පත් කරන්නට තව පෝරා කිහිපයක් තිබෙනවා. ඔහුට ආරාධනා කරනවා ඔබ සමග ස්වල්ප මොහොතක් කතා බහ කිරීම සඳහා. අපිත් එක්ක මේ වෙනවා එකතුලා ඉන්න ආදිශිෂ්‍ය ඇතුළු අපිත් එක්ක එකතුලා ඉන්න සියලු දෙනාම මම ආදරයෙන් පිළිගන්නවා. අපි මේක අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුදු දෙකකට තුනකට කලින්. නමුත් අපිට විවිධ ඇතිවෙච්ච අපහසුතාවයන් එක්ක අපි මේ වගේ තරගාවලියක් පවත්වන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අපි මේ අවුරුද්දේ අපි මේක කොහොම හරි පවත්වන්න ඕනේ කියලා විදුහල්පතිතුමාත් අපේ ආදිශ සංගමයේ සියලු දෙනාත් අපි තීරණය කරගෙන හිටියා. ඒකත් එක්කම මේ අවුරුද්දේ අපි කියන අපේ මාසෙකට බිග් මැච් එකට අපි විශාල මුදලක් එකතු කරගන්න ඕන. විශාල ආදිශය විශ්යක් එකතු කරගන්න ඕන. ඉතින් ඒක එකතු කරගැනීමේ අභිප්‍රායත් එක්ක තමයි අපි මේ මැච් එක සංවිධානය කරේ. මට විසිරලා ඉන්න සියලු ආදිශය එකතු කරගෙන අපි ආයේ ඉස්කෝලේට ඇවිල්ලා එකම පන්තියේ යාළුවොත් එක්ක එකම පන්තියේ ශ්‍රී ලංකාවේ අය එදා එකම පන්තියේ උදේ ගණිත ශ්‍රී ලංකාවේ අය දවල් ඊටවල එකේ ශ්‍රී ලංකාවේ අයට අයි තමගේ පන්තියේ යාළුවොත් එක්ක මොලෙවල් පහසේ කීදපු යාළුවොත් එක්ක ඒ ලෙවල් කරපු යාළුවොත් එක්ක එකට ශ්‍රී ලංකාවෙන් අපි අවස්ථාවක් හදලා තියෙනවා. මේ වෙනකොට අපිත් එක්ක කණ්ඩායම් 12ක් එකතු වෙලා ඉන්නවා. ඒ එකතු වෙලා ඉන්න කණ්ඩායම් 12 ඉස්කෝලේ මේ වෙනකොට ඉවත් වෙලා අවුරුදු 5ක් ඉවත් වෙලා අවුරුදු 5ක් ගත වෙච්ච අය ඉන්නවා. ඒ වගේම ඉස්කෝලෙන් ඉවත් වෙලා අවුරුදු 26ක් විතර ගත වෙච්ච අය ඉන්නවා. ඒ වගේ ලොකු පිරිසක් මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ ලස්සනට කරමු. සියලු දෙනා ඉන්න සමහර ගන්න ටීම් එකක් දාගන්න බැරි වෙන්නේ නැති. නමුත් අපි ඔක්කොම එකතු වෙමු. 11 උදේ 8 වෙනකොට සියලු දෙනා ඉන්න ලස්සන වැඩක් ඉදාට වෙනවා. පාරේ යාළුවෝ හඳුනා ගන්න පුළුවන්. සමහරට අයියලා අක්කලා හඳුනා ගන්න පුළුවන්. යාළුවෝ ටික ඉදාට හඳුනා ගන්න පුළුවන්. ඉතින් ලස්සනට මේක අපි මේ අවුරුද්දේ පටන්ගෙන අපි වාර්ෂිකව කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ තරඟ 12කින් කණ්ඩායම් 12කින් ආරම්භ කරන මේ තරඟාවලිය ලබන අවුරුද්දේ ඒ කණ්ඩායම් 20ක් 25ක් කරගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එකම බලාපොරොත්තු තමයි අපේ ආදිශ සංගමයේ එක්ක එක්රොක්ටි බිග් මැච් එක අපි සාර්ථක කර ගැනීම තමයි එකම බලාපොරොත්තුව. ඉතින් මම ඉදිරි වැඩ කටයුතු කරගෙන යන සඳහා මම ආයෙත් නැවත මගේ අවස්ථාව දෙනවා. ජයන්ත මහතාට අපේ ඉතුරු ටීම් එක කොහොමද සිලෙක්ට් කරගන්නේ, කොහොමද තරගලා දෙන්නේ, එතකොට ටීම් එක මොන විදිහට කණ්ඩායම් කරන්නේ, සෙල්ලම් කරන්නේ, ග්‍රවුන්ඩ් එකට එනවන සියලු දෙනාම උදේම එතකොට අපි අපේ ඉන්න අය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම නැවතත් මේ බලන අයටයි මේක පසුව බලන අයට සියලු දෙනාම ආරාධනා කරනවා. තරග කණ්ඩායම දාන්න බැරි වුණා 11 උදේ 8ට කලින් ග්‍රවුන්ඩ් එකට එන්න අපි අය ඉස්කෝලේට ආවා වගේ හැඟීමක් දැනෙයි. ඒක මට වගේම ඔබලාටත් දැනෙයි. ඉතින් අපි ඒ වගේ ලස්සන වැඩක් කරමු. ඔබලාගේ ලස්සන
ලස්සන අදහස් ඇති අලුත් දේවල් කරන්න අදහස් ඇති ඒ අලුත් දේවල් කරන්න එකතු වෙන්න අපිත් එක්ක එකතු වෙන්න 11 උදේ 8 වෙනකොට සිද්ධාර්ථ පිටියේද ආදිශ සියලු දෙනාට එන්න කියලා මගේ ගෞරවනීය ආරාධනය කරනවා මගේ ඒ වගේම මේ ඉදිරි තරඟ කණ්ඩායම් තෝරා ගැනීම සඳහා මම මේ අවස්ථාවේදී ජයන්ත මහතාට මේ අවස්ථාව ලබා දෙනවා සියලු දෙනාටම බොහොම ස්තුතියි නවරත් කියන 11 උදේ 8 වෙනකොට සිද්ධාර්ථ පිටියේද සියලු දෙනාම එකතු වෙන්න දෙහිම ස්තුතියි කරන සම්දායක චින්තක මහතා චින්තක මහතාගේ කතා පහට මා කුචි කොටසක් එකතු කරනවා ආදි ශිෂ්‍යයන් විතරක් නෙවෙයි ආදි ශිෂ්‍යයන් වටත් පුළුවන් මේ තරගාවලියට සම්බන්ධ වන්න එම කඩ ඉමත් අවස්ථාව සලසා දී තිබෙනවා ශිෂ්‍යයන්ට පමණක්ම ආදි ශිෂ්‍යයන්ට එම තරගාවලියට ක්‍රීඩකේ අඩුපාඩුවක් තිබෙනවා ක්‍රීඩිකාවක් බවට පරිවර්තනයකට ඉදිරියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව බව සලසා දී තිබෙනවා මේ ප්‍රධානම අරමුණේ තිබෙන්නේ දසත විසිරී සිටින සියලුම සිදුවත් මෑණියන්ගේ දූ දරුවන් එක රොත්තකට එක කොන්නකට එකතු කරගන්නට දරන වෑයමක් වශයෙන් මා මේ දකින්නේ අප දැන් කුසපත් දැනීම කරා සියලු කටයුතු සූදානම් මා ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරනවා 2012 ඒ කණ්ඩායමට ඒ කණ්ඩායමට ගොනු කර තිබෙනා වූ කණ්ඩායම මත ප්‍රථම අංකය ලබා දෙන විදුහසතුමාගේ අතිවිවිධ සිදුවන්නේ බලමු. ඒ අනුව ඒ කාණ්ඩයට තරඟ වැඩිම සඳහා 2012 ඔලිවර් 2015 කණ්ඩායමයි ඒ කාණ්ඩයට ප්‍රථම කණ්ඩායමකට සුදුසුකම් තවත් අංකයක් අප සාධුනිකවට මාර්ගයක් මම ලබා ඒ කොටසේ අංක දෙක කණ්ඩායම වශයෙන් 2014 ඕලෙවල් කණ්ඩායමයි සුදුසුකම් ලබා දෙන දෙහිම ස්ථිති ගරු විභාගයට නැවත සමගරයන් ස්ථිතාව කණ්ඩායම ස්තෝරාපත් ගැනීම තිබෙනවා මම තමයි කතාවේ ආරාධනා කරමින් අවස්ථාව සම්බන්ධ වන ආර්ථික සංගමේ බාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරන කොළිදුවක් මහතාට අපිට මෙම අංකයක් ලබා දීම සඳහා කණ්ඩායම ස්තෝරාපත් ගැනීම සඳහා ඔබේ සුරති බලමු කුමන කණ්ඩායම සුසුකම් ලබන්නේ කුමන කණ්ඩායමද 2016 කණ්ඩායම 2016 ඕලෙවල් 2019 කණ්ඩායමයි ඒ කණ්ඩායමේ තරඟ වදින තුන්වන කණ්ඩායම වශයෙන් සුසුකම් ලබන්නේ තවත් කණ්ඩායමක් තෝරාපත් කර දෙන්නේ බලමු හතරවන සිව්වන කණ්ඩායම වශයෙන් පත්වන්නේ 2017 කණ්ඩායම very much ස්තුතියි බාණ්ඩාගාරිකතුමනි. ඒ වගේම ආර්ථික සංගමයේ ක්‍රියාකාරී සාමාන්‍යකේ අප දන්නා ආර්ථික සංගමයේ සමගරයන් සිටින සියලු කටයුතු වලට සම්බන්ධ වෙන්නේ මෙම වැඩසටහන සියලු දෙනා සියලු අවස්ථාවල සම්බන්ධ වන සංඝ අයියාගේ සංඝයි අපි ගන්න ගෞරවය සම්බන්ධ වෙන්නේ. ඔබේ සුරතිවි පස්සල කණ්ඩායම මොන කණ්ඩායමද 2015 2018 කණ්ඩායමයි අංක 5 ඒ කණ්ඩායමේ පස්සල කණ්ඩායම තවත් අංකයක් ලබා දෙන්න. ඒ කණ්ඩායමේ තරවන අවසන් කණ්ඩායම තෝරාපත් කර ගැනීම සඳහා බලමු 2019 ඕලෙවල් කණ්ඩායම
දෙවියන් ස්තුති සාදරයවත් තුමාට. එයව දී කාණ්ඩයේදී තරගවලින් සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් කුමක්ද කියා අපේ බලමු. මෙම අවස්ථාවට ආයතන ගෞරවයෙන් ආරාධනා කරනවා. පිලාන සංගායක චින්තක මහතා දී කාණ්ඩයේදී තරගවලින් ප්‍රථම කණ්ඩායම් කුමක්ද කියා අප බලමු. 2010 තවත් එක් කණ්ඩායමක් අපිට තෝරාපත් කරගෙන ඉඳලා මේ කණ්ඩායම ප්‍රථම කණ්ඩායම තෝරාපත් කරගන්නවා. මේ කාණ්ඩයේදී තරගවදින දෙවන සීකාන්නේ 2011 B කාර්යයේදී C කොටසේ තරගවදින තවත් එක් කණ්ඩායමක් අප බලමු. දෙදාස් 17 දෙවියන් ස්තුති චින්තක මහතානි. ඒ වගේම නැවතත් කරුණුකට පක්මාට ආරාධනා කරනවා. නැවතත් මෙම අවස්ථාවට සහභාගී වන ලෙස කරුණුකට පක්මාට නැවතත් මෙම දෙවන කොටසේ තරග කුසලතා ආරාධනා තමයි ගෞරවයෙන් ආරාධනා කරනවා. සිවුවන කණ්ඩායම වශයෙන් B කොටසේ 1999 කණ්ඩායම B කොටසේ සිවුවන කණ්ඩායමේ තරගාවලියේ 10 වන කණ්ඩායම කණ්ඩායම දෙකක් පමණයි පිළිවෙතින් බලමු. B කොටසේ 5 වන කණ්ඩායම වශයෙන් 2003 වල කණ්ඩායම Lulusan kandang, awasan kandang, di kota si awasan kandang, tarik lawan ni awasan kandang. Lalu, dia setuju. Kami mata kiri dari dalam apa acara berbeda sambil kemarin dia jadi banyak si mau itu. Bila miak ada dari kandayam istana ini kandayam warni kerja itu di apa hari sudah dapat nanti pada kasih yang ada itu pertama hari ini masih jelas visi paham jelas visi paham kata benar ni kurus kata benar pasal mai masa kurus terlebih pertama hari ini masih kaki berdiri jelas dolar oleh jelas pahal एक आने जाते एक आने जाते ये वर्गीकरण जाते एक कोटसे अंक एक सहा अंक देखा वैसे tidak sedang terlalu berpandang antara sarangnya प्रथम sarangnya वैसे साधारण kayak di mereka itu tadi ini प्रथम kali akari ada ආරම්භ කිරීම සඳහා තමාවන 8 උදෑසන 8ට ප්‍රථම තරගය ආරම්භ කිරීම සඳහා සංවිධායක මණ්ඩල කටයුතු යෙදා තිබෙන්නේ
උදෑසන 8ට ප්‍රථම තරගය පවත්වනු ලබනවා. එයව දෙවන තරගය වශයෙන් පැවැත්වීමට කටයුතු කරලා තිබෙන්නේ 2017 සහ 2015 යන කාණ්ඩයන්ගේ අනවදින කණ්ඩායම් දෙක ඒ 8යි කාලෙක මෙම තරග අර්ධ වශයෙන් පවත්වනු ලබන බැවින් මෙම කණ්ඩායම් දෙක කණ්ඩායම් අතරම උදෑසන 8 වන විට ක්‍රීඩා කුටියේ වාර්තා කර තිබිය යුතුයි. රොෂනම් අප අර්ධ වශයෙන් පවත්වාදී අනිත් කණ්ඩායමට සාධාරණ සිදුවනවා. මෙන්න මේ ආකාරයට තමයි තුන්වන තරගය වශයෙන් පැවැත්වීමේ කටයුතු කරලා තිබෙන්නේ 2010 වල 2013 වල කණ්ඩායම සහ 2011 වල 2014 එලෙවල් කණ්ඩායම තරග අංක 3 තරග තුන්වන තරගයේ ලෙස පවත්වාදී හතරවන තරගයේ වශයෙන් 8:45 අප කාලය අපට වැඩගත් වෙනවා. කාලය කළමනාකරණය කර ගැනීම තමයි ඉතාම වැඩගත් කාරණාවක්. තරගාවලික තරග 19කට ආසන්න ප්‍රමාණය පැවැත්වීමට මෙවැනි කාලය කළමනාකරණය ගැනීම ඉතාමත් වැදගත්. ඒ අනුවම වේලාව මෙන්න ඔබ ලබා දී තිබෙන වේලාවකම පැමිණ තරගයේ සහභාගී වන්නේ නම් ඔබ ලබා දෙනා සහයෝගය ඉතාමත් වැදගත්. මේ කියලා අපිට තියෙන තරගාවලිය සාර්ථක තරගාවලියක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා මෙන්න මේ ආකාරයට තමයි තරග මූලික තරග තනි ඉතිරි තරග අපගේ නිලවේ Facebook පිටුව ඔස්සේ අප දැනුවත් කිරීමක් සියලු කටයුතු මෙවනට ලංකා විදායකතුමා සූදානම් වෙන්නේ. මෙන්න මෙම කණ්ඩායම මුදැස්න මෙම තරග සම්බන්ධයෙන් 45 විට තරගවලට සහභාගී කණ්ඩායම අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි. නොයසේ නම් එම තරගයක් පිටුපසට අපට ඇද ගැනීමට හැකියාවක් නැහැ. අනිත් ඉදිරියෙන් බොහෝ දුරට උගේ ව්‍යාපාර කරනම පැමිණීමට කටයුතු දා තිබුණොත් මෙම කණ්ඩායම් දෙක උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙම කණ්ඩායම් දෙකේ එක් කණ්ඩායමක් අප ලබා දී තිබෙන වේලාවට පැමිණීමට අපොහොසත් වූවොත් එම කණ්ඩායම තරගයේ පරාජිත කණ්ඩායමක් වශයෙන් සලකා පැමිණ තිබෙන කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. සංගායන මඩුලියන් ඔබේ සියලු නීති රීති තමා එම තරගය කාර්ය කළමනාකරණය කරගත යුතුයි. ලීග් ක්‍රමයට පැවැත්වන නිසා එක් කණ්ඩායමකට මූලික වටේ සෑම කණ්ඩායමම තරග දෙකකට සහභාගී වෙලා ඊට පස්සේ තරග දෙකේ තුල ලබා ගන්නා ජයග්‍රහණ මත ප්‍රසාද ලකුණු සටහනේට අනුව තමයි සුපර් 8 පැටයට සුදුසුකම් ලබන්නේ. ඒ අනුව මේ සෑම මේ කණ්ඩායම අප ප්‍රථම ඒ කාණ්ඩයට තරග කණ්ඩායම 6 කොටස් කණ්ඩායම කොටස් තුනකට වෙන් කර තිබෙනවා. ඒ කොටස් තුල තරග 12 කට ආසන්න ප්‍රමාණයක් පැවැත්වෙනවා. ඒ අනුව සුපර් 8 පැටය අප නොකවුට් සිස්ටම් වශයෙන් නොසෙනම් පරාජිතයන් ඉවත් වෙනවා. ඒ අනුව ඒ කණ්ඩායම් අපි ඉදිරි ටික අප වෙබ්සයිට් Facebook වල පිටුව තුල පහළ වීම සූදානම්. මේ ආකාරයේ කාලය තමයි අපට වැදගත් වන්නේ. ඔබගේ ලබා දෙනා සහයෝගය තමයි මෙම තරගාවලියේ සාර්ථක තරගාවලියක් බවට පත් කර ගැනීමට අපට හැකියාව ලැබෙන්නේ. තව හොරා කීපයකින් සියලුම සිද්ධාර්ථී එක් කුසලානයක් සඳහා සිදුවත් මෑන් දිස්සෙවට පැමිණ කටල් මදින තරගාවලියට උණුසුම් තරගාවලියක් දැක ගැනීම බලාපොරොත්තුවක් අපට තිබේ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ආරම්භක ආරාධනා කරනවා ආදි ශිෂ්‍යයන් ප්‍රමාණක්ව ආදි ශිෂ්‍යයන් ප්‍රමාණ තරගාවලියට සම්බන්ධ වෙමින් තමාගේ පාසලට දුනිසියක පවත්වන ලබන වික්මැට් එක පවත්වාදී අප පාසලේ අභිමානය ඉදිරියට ඔසවා තබන්නට ඔබ මේ ලබා දෙන්නා වූ සහයෝගය අපට මහ මෙරක් විශ්වාස කරනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේ අප ජීව ගුණය පවත්වාගෙන යාමට නම් අප සිදුවත් මෑන්යන්ගේ සිදුවත් දරුවන් වශයෙන් අපි ක්‍රීඩාවට සුදුසු ඇඳුමක් කලින් ක්‍රීඩා කරනවා නම් අපි හොඳයි. ඒ බොටල් මිලක් සහ සපත්තු වශයෙන් විශේෂයක් පන්දන ලබන කොට පරිසමක් කරන ක්‍රීඩා පිළිවෙල සරම සුදුසු නාම කොට පරිසමක් කරන ඕරුට ක්‍රීඩා නැගීමට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. යනුව බොටල් එක ඇඳලා තමයි ගන්නවා ක්‍රීඩා කරන්නේ. මේ කර්මාලය කොට පරිසමෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒ ක්‍රීඩාගේ ජීව ගුණය
කාර්යයේ අභිමානයක් ඉහළට ඔසවා තබන්නට නීති රීති අප හඳුන්වා තියෙනවා. නීති රීති වලට වඩා මෙම තරඟාවලිය දශක 20 සිදුවක් නෑගේ ගම්දරියන් එක් ගොන්නකටගෙන පිපෙන්නට ලක වෙන උදා ක්‍රිකට් දරුවන්ගේ අනාගතය ඉහළට ඔසවා තබන්නට සංවිධානය කරන්නා වූ තරඟාවලිය අපිසයි මානන්ද දකින්නේ. අප දෙක කණ්ඩායමින් වලට බොහෝ දුර ගමන් කරමින් සිටින මොහොතකයි මෙම බිග් මැච් එක සංවිධානය තිබෙන්නේ. ඒක අපිට ලොකු බුකුලක් ලබා දුන්නා. දුරකටුමාගේ ආශිර්වාදය මත මෙතෙක් දුර පැමිණා සිටින තව කෙටි කාල සීමාවක් අපට බිග් මැච් එකේ තිබෙන්නේ. ඔබ මේ ලබා දෙනා වූ සහයෝගය අපට ඇත්තටම මහමහත් කියලා විශ්වාස කරනවා. ඉතින් ඔබ එන්නේ දාට ඇවිල්ලා මෙන්නට සහභාගී වන්න. තව ඔයාලගේ ඉන්නවනම් හිතවත් අය මේ සම්බන්ධ කර දී මෙම තරඟාවලිය සාර්ථක තරඟාවලියක් බවට පරිවර්තනය කර ගැනීමට ආශිර්වාද ලබා දෙන්න කියලා අප අවසානයේදී ඉල්ලා සිටිනවා. එනම් ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක්. නැවතත් අප 11 වෙනි දින හමු වීමේ බලාපොරොත්තු